අපේ ඉස්කෝලේ අද ස්වාමීන් වහන්සේලා 125 නමකට දානමය පින්කමක් තිබුණා. මේ ඔයගලන්ට පේන්නේ අපේ දානශාලාව. ස්වාමීන් වහන්සේලා වඩින මග දෙපැත්තේ අපේ ඉස්කෝලේ ළමයි මේ විදිහට තමයි හිටගෙන හිටියේ. ඔයාලා බලන්න ඈතින් ස්වාමීන් වහන්සේලා වඩිනවා පේනවා. ඇත්තටම හරියම පින් පාටයි. ඔයාලට පේනවා ඇති ඩ්‍රෝන් එකෙන් ස්වාමීන් වහන්සේලා වඩින පාර දිගට මල් පෙතිහිනවා. ඇත්තටම මෙහෙට හොඳටම වහිනවා මේ දවස්වල. ඒ කියන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් එක දිගට එකම විදිහට වහිනවා. ඊයේත් එහෙම වැස්සා. ඉතින් අපි හිතුවා මේ දාන වැඩ ටික කරගන්න බැරි වෙයිද මෙහෙම වැස්සොත් කියලා හෙට. ඒගොල්ලන්ට එහෙම ඊයේ හිතුවා. හැබැයි අද මේ දානේ පටන් ගන්න වෙලාව ඉඳන් ඉවර වෙන වෙලාව වෙනකන් චූටි මල් වැස්සක් වැස්සට ලොකු වැස්සක් තිබ්බේ නැහැ. ඒක අපේ වැඩවලට ලොකු උදව්වක් වුණා. මේ අන්තිමටම වඩින්නේ පොඩි ස්වාමීන් වහන්සේලා. ඕගලන්ට මේ පේන පාපිසි ගොක්කොළ වලින් තමයි වියලා තියෙන්නේ. ඒ මත හිඳවලා තමයි ස්වාමීන් වහන්සේලාගේ පාදෝවණය කරන්නේ අපේ පුතාලා. මේ විදියට ස්වාමීන් වහන්සේලා දානශාලාවට වැඩම කළාට පස්සේ දානය පිළිගන්වලා ඒ ඉදිරි වැඩ කටයුතු කරගෙන ගියා.